වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලවිය යෙදවීම සහ ගෘහස්ත සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල් ළමුන් යෙදවීමට අදාළ නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙකු ළමයෙකු වශයෙන් වචනය කරලා තියෙනවා. ඒ අනුව ලංකාවේ ජනගහනයේ මේ වන විට 30%ක් ළමයින් නියෝජනය කරනවා. ඇතැම් ළමුන් විවිධ හේතුන් මත කුමන හෝ රැකියාවක් කිරීමට පෙළඹී ඇති බව තමාගේ මව හෝ පියා සමග එසේ නොමැතිනම් මිනිස් වෙනදාමේ ගොදුරක් ලෙස වීදි දරුවෙකු බවට පත් වී දෙමාපියන් නොවන අයෙකු සමග පොදු ස්ථාන ආශ්‍රිතව සිඟමනේ යෙදෙන බව සහ නොයෙක් දේ අලෙවි කරන බව මේ වන විට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව වයස අවුරුදු 16ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළඳාම් කටයුතු වල යෙදවීම සහ වයස අවුරුදු 16 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදවීම 2025යි 7යි 1 දින සිට සපුරා තහනම් කිරීමට හැකිවන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන අදාළ බලධාරීන් මගින් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටත් ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් මගින් මහජනතාව දැනුවත් කිරීමටත් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙල කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අනුව එම වැඩපිළිවෙලට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.